නේද? ඒ වෙනකන් කම්මැලිකම අද කම්මැලි, අද අවුව වැඩි, අද සීතලයි, අද උස්නයි. එහෙම කියලා ඉතලා පාඩම් වල අතපසු කරනවා නම් කිසි දවසක ඔය ගමන අපි සාර්ථක කරගන්න වෙන්නේ. Okay, good evening දුවේ පුතේ. මම ඔයාලට ලෑස්ති මේ පුංචි අනිවිද කීපයක් දෙන්න. මොකද අපේ ඉලක්ක ජය ගැනීමේ කලාව අපි දන්නවනේ අපේ ජීවිතේ ඕනෑම දැන් විශේෂයෙන් තරුණ ඔයාලා අපි ඉලක්ක ජය ගන්නකොට අපේ හිතේ විවිධ කාරණා ගොන්නක් අපි තියාගෙන ඒවට ජය ගැනීමේ කලාවන් අපි දැනගන්න ඕනේ. දැන් සාමාන්‍ය විභාගයේ ජය ගන්න දරුවෝ හැටියට ඒ වගේම අනාගතයේ ජය ගන්න දරුවෝ හැටියට විවිධ ප්‍රශ්න ගැටලු වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවානේ. මේ විවිධ ගැටලු මේ මුහුණ පානකොට අපි ඒවා මැනේජ්මන්ට් ඒවා නැත්නම් කළමනාකරණය කරගන්න ඕනේ. සහ කළමනාකරණය කරගෙන ඒ ඉලක්ක වලට යන්න හැටි. අපි බලමු මෙහෙම දෙසින් තරුණ පරපුරට. එයාලා ප්‍රතිවිතු සිහින ගොඩක් තියෙනවා. ඒ සිහින වලට ළඟා කරගන්න අපි නිතර දෙවිලේ මේ සිහින වලට යන්න අදිෂ්ඨානය, ඒ වගේම නොපසුබස්නා වීරිය, උත්සාහය තිබිය යුතුමයි. දැන් අපි කියනකොට අපි කියලා තියෙනවා අපි අපේ ආරමුණු වලට යනකොට ඔය අර කතාවක් තියෙනවානේ දුප්පත් වෙල ඉපදෙන එක ඔබගේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි දුප්පත් වෙන මැරෙන්න අයිතියක් නැහැ. නේ? අපෝ කියමු අපි දුප්පත් වෙල ඉපදෙන එක ඔබේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි දුප්පත් වෙන මැරෙන්න අයිතියක් නැහැ. දුප්පත් වෙන ජීවත් වෙන්න අයිතියක් නැහැ. එහෙමනම් අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉලක්ක ගණනාවක් තියෙනවා. අරමුණු ගණනාවක් තිබිය යුතුයි යාර. එතකොට මේ දුප්පත් වීම නැති කරගන්න නම් ඔයාලා නිතරම සිහිනවල ජීවත් වෙන්න ඕන. ඩ්‍රීම්ස් ඒ වගේම ඉලක්කගත ගමනකට යන්න නිතර සිහිනවනවා නම් වැඩ කරනවා නම් අපිට ඒ ගමන යන්න පුළුවන්. අපි හිතමු මෙහෙම අධ්‍යාපනය කරන දරුවෙක් නම් අපි ඒ තියෙන අභියෝග වලට අපි කියමු අධ්‍යාපන උදෙසා සාමාන්‍ය පෙළ විභාගය යන ඉලක්ක නේද? අපි එකින් එක විෂයෙන් විෂය ඒ වගේම දවසින් දවස මාසෙන් මාසෙ ඒ ගමනට යන්න පුළුවන් සැලසුම් ඔබ ළඟ තිබිය යුතුයි. නේ? අපේ විෂය නිර්දේශ කව කිරීම ඒ වගේම අවසානයේදී ඒ හැම විෂයකින්ම ඇවරේජ් එකක් තියාගෙන යෑම. ඒකට ඒකට සැලසුම් ඔබ ළඟ ප්ලෑන් එකක් තිබිය යුතුයි. ඔබ එක විෂයෙන් විෂයට ප්ලෑන් හදා ගන්න ඕනේ. විෂයෙන් විෂයට එතකොට අපි කොන්ෆිඩන්ස් ආත්ම විශ්වාසය තියෙන තරමටම රැඳවල දෙකේ ඊටපස්ස හඹා යනවා නම් මම අද මේ දවස් මේ පාඩම් ටික කොහොම හරි අවසන් කරනවා. ඒ කොහොම හරි අවසන් කරලා මේක මම අවසන් කරනවා මේ එහෙම නැත්නම් අවසානයේ දක්වා යනවා. අන්න ඒක ලොකු මේ ඉලක්කයක්. ඒකට මේකට කම්මැලි වෙන්නම නැහැ. නේද? අපි යථාර්ථ වෙනවා අර අපි සමහර තැන්වලදී කතා කරනවා මේ ඉලක්කගත ගමනට යනකොට මේ උත්සාහය නේ energy, effort, mindfulness, wise attention, self control, self decency, needfulness are the main 7 factors necessary successful life. නේ උත්සාහය, මන සිහිය, ඒ වගේම කරන වැඩ නිවැරදි ලෙස පිළිසිදු ලෙස කිරීම, ඒ වගේම මේ තව කෙනෙකුට කරදරයක් නැමැතිව කීකරු වෙලා සිදු කිරීම, ඒ වගේම එදිනදා වැඩේ එදිනදා අවසන් කිරීම. අන්න ඒ වගේ කාරණා අපිට හරියම වැදගත් වෙනවා. ඒත් එක්ක පුළුවන් ඔය හැම වෙලාවකදීම ඒ ඉලක්කයක් නැති කෙනාට ජීවිතය සාර්ථක කරගන්න බෑ. ඉලක්කයක් තියෙන කෙනාට තමයි අනිවාර්යෙන් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒක නිසා අපි මෙන්න මේ කාරණා පසුපස හඹා යන්න ඕන ඔයගොල්ලෝ. ඔය තරුණියෝ හැටියට අපිට ඔය අයාලගේ නූල කැඩිච්ච සරංගලයක් වගේ එහෙම ගමනකට නම් බොහෝ දුරට අමාරුයි. නිසා නිතරම මේ දේ පිළිබඳ පසුපස හඹා යනවා. රැය දවල් දෙකේ නේ? අපි රැය දවල් දෙකේ හඹාන්න. එහෙම ගියාට පස්සේ තමයි පුළුවන් දුවිත්තේ අලුත් ඔය අපේ දරුවෝ මේ තමන්ගේ සාර්ථකත්වයට යන්න පුළුවන් හොඳම තත්ත්වය තමයි අර මම කියපු අර උත්සාහය, අදිෂ්ඨානය, නොසුබස්නා වීර්යය නේද? ප්‍රඥාව, ඒ අවශ්‍ය තැන දෙන්න උපාය කෞශල්‍ය කියන එක නිකන් මෙයා ස්ථානෝචිත ප්‍රඥාව කියන එක නේද? අපි එක තැන් වලට සමහරලාට නේද ලව් ඇෆෙයාර්ස් වලට ගිහිල්ලා ඉතන නැවතිනවා නම් අපේ ගමන යන්න බෑ නේද? ඒ වෙනකන් කම්මැලිකම අද කම්මැලි, අද අවුව වැඩි, අද සීතලයි, අද උස්නයි. එහෙම කියලා ඉතලා පාඩම් වල අතපසු කරනවා නම් කිසි දවසක ඔය ගමන අපි සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ අර නිතරම මේ තමන් උද්‍යෝගිමත් වෙන්න ඕන නේද? ලේසිනස් කම්මැලි කම තියෙනවා නම් එහෙම යන්න බෑනේ. මේ අර බොඩිලි ඇන්ඩ් මෙන්ටලි ඉල්නස් මේ කියන්නේ ඒකේ
මේ මොනවාද ඒකේ මේ කම්මැලිකම තියෙනවා නම් කිසි දවසක ඒ ගමන යන්න වෙන්නේ. ඒ නිසා මානසිකව හා කායිකව පරිම උත්තේජනයක් අපි ලබා ගන්න තමයි අපේ ගමන සාර්ථක වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන කරුණු ඔයාලගේ ජීවිතේට සාර්ථක වෙන්න යම් කාරණා අපි ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. අපි තවත් දවසක් මෙවන් වූ උත්සාහනකින් එහෙම නැත්නම් මෙවන් වූ සාකච්ඡාවකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම WM චන්ද්‍රරත්න සර් මහනුවර රාජ්‍ය කලාපේ ගුරු උපදේශක.